සංඛ්‍යා පද්ධතිය තුල අපිට භාවිතා කරන්න පුළුවන් 0 ඉඳලා 9 වෙනකන් ඉලක්කම් පමණයි. තේරුණාද? ඊළඟ එක ද්විමේය සංඛ්‍යා පද්ධතියක් තුල එයාගේ බේස් වැලියු එක නැත්තම් පාදය දෙක නිසා මේ සංඛ්‍යා පද්ධතිය තුල අපිට භාවිතා කරන්න පුළුවන් 0 සහ 1 පමණයි. අෂ්ටමේ සංඛ්‍යා පද්ධතිය. අෂ්ටමේ සංඛ්‍යා පද්ධතියක් තුල පාදය 8 එහෙනම් 8 කියන්නේ 0 ඉඳලා 7 වෙනකන් ඉලක්කම් විතරයි අපිට භාවිතා කරන්න පුළුවන්. ඊට අමතරව ෂඩ්දශමයේ සංඛ්‍යා පද්ධතියක් තුල පාදයේ 16 මෙන්න මෙතනදි ගොඩක් කට්ටිය වරද්ද ගන්නවා. ළමයි අපිට සංඛ්‍යා නැත්නම් ඉලක්කම් විදිහට භාවිතා කරන්න පුළුවන් 0 ඉඳලා 9 වෙනකන් විතරයි. එතනින් එහාට 10 11 12 13 14 සහ 15 යන ඉලක්කම් වෙනකොට ඒවා සංඛ්‍යා. ඒ සංඛ්‍යා වෙනුවට ඉංග්‍රීසි යෝඩියේ කැපිටල් අක්ෂර ආදේශ කරනවා ඒ ඉඳලා 10 කියන්නේ කැපිටල් A 11 කියන්නේ කැපිටල් B 12 කියන්නේ කැපිටල් C 13 කියන්නේ කැපිටල් D 14 කියන්නේ කැපිටල් E 15 කියන්නේ කැපිටල් F. හරිද? හරිද? ඔය concept එක. හරිද? note down කරගන්න ඕන නම්. හරිද? screenshot එකක් හරි ගහගන්න. වෙලා නැහැ නැත්තම්. හරිද? මේකෙදි ඔයාට මොකක් හරි හේතුවක් මත ඔයාට කියනවා ප්‍රශ්නයක් මෙන්න මේව උදාහරණයක් විදියට බලන්න මගේ ටියුට් එකේ 9 වෙනි ප්‍රශ්නේ. දශමයේ සංඛ්‍යා ද්විමේය සංඛ්‍යා බවට පරිවර්තනය කරන්න. දශමයේ සංඛ්‍යා ද්විමේය සංඛ්‍යා බවට පරිවර්තනය කරන්න කියලා කියන්නේ. හරිද? එතකොට ඔයාලට ප්‍රශ්නයක් දීලා දෙන මෙන්න මෙහෙම සීන් එකක්. 510 පාදය හරවන්නලු ද්විමේය බවට. ළමයි මෙන්න මේ concept එක මතක තියාගන්න. දශමයේ සංඛ්‍යාවක් ද්විමේය හෝ වේවා, අෂ්ටමය හෝ වේවා, ෂඩ්දශමය හෝ වේවා, ඒ මොකක් හරි සංඛ්‍යා පද්ධතියක් බවට පරිවර්තනය කරන්න කියනවනම් පරිවර්තනය කරන්න කියන පාදේ කියනද පරිවර්තනය කරන්න කියන මොකද්ද සංඛ්‍යා පද්ධතියේ පාදෙන් පල්ලයට බෙදාගෙන යනවා. දැන් අපි දන්නවා ද්විමේය සංඛ්‍යා පද්ධතියක් තුල මොකද්ද දෙක. එහෙනම් දශමයේ සංඛ්‍යා පද්ධතිය ද්විමේය සංඛ්‍යා පද්ධතිය බවට පරිවර්තනය කරද්දී 530 පාදයේ කියන එක බෙදාගෙන යනවා කියනද දෙකේ. බලන්න 530ට දෙකේව කීයද? 5ට දෙකේව 2යි එකක් ඉතුරුයි 13ට දෙකේව 6යි එකක් ඉතුරුයි 10ට දෙකේව 5යි. ඉතුරු නෑ බිඳුව. බිඳුව දාන්න පුළුවන්. මෙන්න මේ ද්විමේය සංඛ්‍යා පද්ධතියක් තුල ඉතුරු වෙන්න පුළුවන් එක සහ බිඳුව පමණයි. මොකද මම මුලින් කිව්වා ද්විමේය සංඛ්‍යා පද්ධතිය භාවිතා කරන්න පුළුවන් එක සහ බිඳුව විතරයි. පැහැදිලිද? එතෙන් එහාට 260 පාදයකින් බෙදුවාම 2ට දෙකේව 1යි 6ට දෙකේව 3යි 5ට දෙකේව 2යි ඉතුරු 1යි. බල්ල පුරනවා ගණන් ගන්න එපා. 13ට දෙකේව 6යි 12ට දෙකේව 6යි ඉතුරු නෑ බිඳුවයි. 66ට දෙවරක් 33යි ඉතුරු නෑ බිඳුවයි. දෙවරක් 1යි 3ට දෙකේව 1යි 13ට දෙකේව 6යි ඉතුරු 1යි. 16ට දෙවරක් 8යි ඉතුරු නෑ බිඳුවයි. 8ට දෙකේව 4යි ඉතුරු නෑ බිඳුවයි. 4ට දෙකේව 2යි ඉතුරු නෑ බිඳුවයි. 2ට දෙකේව 1යි ඉතුරු නෑ බිඳුවයි. ළමයි මෙතන එක දෙකෙන් බෙදලා වැඩක් නැහැ. බෙදලා නම් බෙදන්න ප්‍රශ්න නැහැ. බිඳුව ඉතුරු එකයි කියලා ගන්න පුළුවන්. එච්චර නටන්න එපා. මොකද MCQ වලට අපි වැඩි කාලයක් දෙන්න ඕනේ නැහැ. තේරුණාද? මෙතන ඉතුරු සංඛ්‍යා ටික තියෙනවනේ. ඉතුරු සංඛ්‍යා ටික යට ඉඳලා උඩට ලියන්න. ලියද්දි ලියන්නේ මෙන්න මෙහෙම. මම මෙතනින් ලියන්නම් පේන ඇති. 530 පාදය සමානයි 1යි 1.2යි අනිවාර්යෙන් පාදේ දාන්න දෙකේ පාදේ. තේරුණාද? chat එකට දාන්න තේරුණා නම්? chat එකට දාන්න තේරුණා නම්? තේරුණාද? chat එකට දාන්න තේරුණා නම් ටක් ගාලා මම අනිත් කොටස් වලට යන්න. නියමයි. හරි. මාව පේන්න ඕනේ ගාන පේනව නේද?